ඉන්නවනේ පුතෙක් ඉන්නවනේ. ඒ නිසා මම දුවෙක්ට තමයි බලාපොරොත්තුව තියෙන්නේ. හැබැයි පුතෙක් කවුරුනොත් මම පුතාට මටත් වඩා ආදරේ. මේ ඒක මොකද මේ මම අහලා තියෙනවා අපේ අම්මයි අප්පච්චිට මාව හම්බෙද්දිත් මම දුවෙක් කියලා තමයි හිතන් ඉඳලා තියෙන්නේ. නමුත් පුතෙක් උනේ අන්තිමට මේ බාල පුතා උනේ මම. ඉතින් ඒක අවුලක්කුත් නෑ නේ අම්මා ඒක නේද? ඒකට මගේ හිතේ අත හිටිය පුතෙක් නේ. ඒක තමයි නේ. හරි අපි දැන් බලමු බුවි. ඔන්න බුවි වාර අවස්ථාව අපි දන්නේ නැහැ සාමාන්‍ය බුවියක් වගේ අපිට කියෝනේම නැහැ මොකක්ද අවස්ථාව කියලා. අපි හම්බුන වෙලාවකට නමුත් මොන බුවියක් වාර අවස්ථාව දැන් ඇත්තම කියන්නේ. තාම හිතේනම් මට දෙනවා. දැන් කියන්නේ බොයි මොක් එකනේ. මගේ හිතේ පොඩි වැඩි ගන්නක් තියෙනවා දුවේකට. මොලේගේ හිතේ පොඩි වැඩි ගන්නක් තියෙනවා කොල්ලෙකුට. ඉතින් ඔය නෑ ඒ නිසා කවුරුවවත් ඕකේ. යා මුලින්ම ආච්චිගෙන් අහලා බලමු. අත්තම්මගෙන් අහලා බලමු. මොකද්ද අත්තම්මට දෙන්නේ කියලා. ඇත්තම කියන්න පුතෙක් ඉන්නානේ. ඉතින් දුවෙක් නම් හොඳයි. පුතෙකුණා කමක් නෑ. ඔන්න තවත් දෙන්නෙක් බලමු දැන් 100ද කියන්නේ එතකොට 100ගෙන් අහලා බලමු පිළිතුර. මගේ සහෝදර සහෝදරේ මොනවද ඉන්නේ? ඒ ළමයි ඔක්කොම පිරිමි ළමයි. සම්බාධිතාවය අනුව මිනිස්සුන්වා මේ එතකොට දුවිට හම්බුනේ 30 පුතේ දෙන්නා. දැන් මම බලාපොරොත්තු වෙන්නේ ඊළඟට දුවේ. ඒ කියන්නේ දුවි මට කියන්නේ දෙවියන් දුවනේ මම හිතන්නේ දුවිට දුවේ කියලා තමයි මම හිතන්නේ. ඔන්න අක්කයි නැන්ද? අපි නැන්දගෙන් අහලා බලමු මොකද්ද පිළිතුර කියලා. මම වෙන්නත් බැහැ. මට හිතෙන්නේ කොල්ලෙක් කියලා. අපි දන්නේ කෙල්ලෙක් කියලා. කැමති දුවෙක්. එන්නර පුත් දෙන්නේ තමයි ඉන්නේ. මාත් හිතනවා මේ කවුල සම්මාර වෙන්න මේක කම්ප්ලීට් වෙන්න සජිතගේ ආදරේ තව විදියකට බුවිලියාට තව විදිය ලෝකෙ දකින්න අස්සර දුවස්තාව නම් හොඳයි කියලා. හරි. ඒ විදිහට තමයි වුණ හැම දෙනාම තමන්ගේ අදහස පළ කරේ. ජේඩීගෙන් තමයි වුණ අපිට අවස්ථාව ගන්න හදන්නේ. එන ජේඩීට පූර්ව අයිතිය තියෙන අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ක්‍රමේ තමයි අපි අපූර්ව ක්‍රමයක්. සල්කයි. ඔයා කියන ක්‍රමේ මේවයි දැන් ජෙන්ඩර් රිවීල් කරන විවිධ ක්‍රම අපි දැකලා තියෙනවා අන්තර්ජාලයේ බැලුම් කුපුරනවා සමහර කේක් කපද්දී ඇතුලේ පාට තියෙනවා විවිධ විචූර්ණ වැඩ. දැන් මොවිට